56 වෙනි ජාත්‍යන්තර ලෝක සුදුසරයට සුරක්ෂා දිනය නිමිති කරගෙන විෂන් ලංකාව පදනම හරහා අඳුරේ සිටින ලක්ෂ සංඛ්‍යාත දෘශ්‍යාබාධිත ප්‍රජාවගේ ජීවිත ආලෝකමත් වේවා යන උතුම් අරමුණ පෙරදරි කරගෙන ගිතෙල් පහන් 25000ක ආලෝක පූජාවක් ඉෂ්ට සිද්ධ කරන්න සියලු කටයුතු සංවිධානය කරමින් පවතිනවා. ඉතින් මේ පිළිසිදු ගිතෙල් පහන් ආලෝක පූජාව වෙනුවෙන් ඔයාලට දායක වෙන්න පුළුවන්. රුපියල් 100ක් වෙන පුංචි මුදලක් තමයි මේ සඳහා දායකත්වය ලබා දෙන්න ඔයාලට වැය වෙන්නේ. බෝල්ගොඩ තුම්බෝධි පරිශ්‍රයේ සිට තමයි උදෑසන 9 සිට මධ්‍යහන 12 දක්වා අතර කාල වේලාව තුළ මෙම පූජාව ඉෂ්ට සිද්ධ කරන්න අපි සියලු කටයුතු සංවිධානය කරමින් පවතිනවා. පුංචි රුපියල් 100ක් වැය කරමින් මෙම ආලෝක පූජාවේ කොටස්කරුවෙක් වෙන්න ඔයාලට පුළුවන්. ඒ තුළින් ඔයාලටත් ඔයාලගේ දැසට නිරෝගී බව ප්‍රඥාව ලැබෙන නුවණ වැඩෙන ගිතෙල් ආලෝක පහන් පූජාවක් තමයි අපි ඉෂ්ට සිද්ධ කරන්නේ. බෞද්ධ දේශනාවට අනුව පහන් පූජා අතරින් උතුම් පහන් පූජාව ලෙස සැලකෙන්නේ ගිතෙල් ආලෝක පහන් පූජාව. ඔයාලට පුළුවන් මෙම ආලෝක පහන් පූජාවට සහභාගී වෙන්න නොහැකි නමුත් ඔයාලා වෙනුවෙන් එම පහන් දල්වන්න අපි සූදානම්. තීරය 30 වෙනි දින අංකයට ඔයාලගේ මුදල් තැන්පත් කරලා අපිට රිසිප්ට් පතක් 20 වෙනි WhatsApp නම්බරයට අපිව දැනුවත් කරන්න ඔබගේ විස්තර. අපිට පුළුවන් ඒ හරහා ඔබ වෙනුවෙන් එම පහන දල්වන්න. ඉතින් ඔබටත් ආශිර්වාදය ලැබෙන ලක්ෂ සංඛ්‍යාත දුෂ්‍යාබාධිත පුද්ගලයන්ගේ ජීවිතවලට ආලෝකයක් ආධ්‍යාත්මික සුවයක් ලබා දෙන මෙම ගිතෙල් පහන් ආලෝක පූජාවට ඔබට දායක වෙන්න බැරි සිතින් ආරාධනා කරනවා. එකතු වෙන්න අඳුරේ සිටින දෘශ්‍යාබාධිත පුද්ගලයන් වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතවලට ආලෝකයක් ලබා දෙන්න ඔය